මාතෘකාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් මාසෙකට කොච්චර මුදලක් ගන්නවද? ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ධන උල්පතක් කිව්වොත් නිවැරදි. මේ අවුරුද්දේ අපේ කොල්ලන්ට එංගලන්තය, සවුත් අප්‍රිකා, ඉන්දියා, ඕස්ට්‍රේලියා වගේ හොඳම රටවල් එක්ක ලංකාවේ සහ විදේශ ක්‍රීඩා පිටිවල තරඟ කිහිපයක් තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ වසරක ක්‍රීඩා කොන්ත්‍රාත්තුවක් සඳහා එක් ක්‍රීඩකයෙකුට ලක්ෂ 400ක් අති විශාල මුදලක් ගෙවීමට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරලා තියෙනවා. මේ ඒ කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් 46ක් නම් කරලා තියෙනවා. ඒ කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට මාසකට ලක්ෂ 35ක මුදලක් ගෙවීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කරලා තියෙනවා. මේ ඒ කණ්ඩායමේ ක්‍රීඩකයන් 46 අතරට බොහෝ කාලයක් ක්‍රීඩා නොකර සිටි නිරෝෂන් දික්වැල්ල මේ සංචිතයට ඇතුළත් කිරීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. බී කාණ්ඩයේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන් 20 දෙනෙක් ඇතුළත් කර තිබෙනවා. එක් ක්‍රීඩකයෙකුට වසරකට ලක්ෂ 100ක මුදලක් ගෙවීමට තීරණය කර තියෙනවා. මෙම ක්‍රීඩක කොන්ත්‍රාත්තුවෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයා ඔවුන්ගේ දක්ෂතා එළියටගෙන තරඟ ජයග්‍රහණය කිරීම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වෙන්නේ. හැබැයි තරඟ පරාජය වුණොත් ක්‍රීඩකයෙකුට හම්බෙන්නේ තමාට හම්බෙන සම්පූර්ණ මුදලින් 50% වගේ කොටසක්. ඉතින් තරඟ ජයග්‍රහණය කරොත් තමයි ඔවුන්ට මේ වගේ ලොකු මුදලක් හම්බෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.